දැන් මම මේ ලියන ප්‍රතික්‍රියාව ඔයා කල්පනා කරලා බලන්න ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවලට අයිති වෙනවාද කියලා. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් ලානිල් පාට ජලීය ද්‍රාවණයක් ඒකට මම සිංක් කැබැල්ලක් එකතු කරනවා. ඒ වෙද්දී බලන්න වෙලා තියෙන දේ සිංක් සල්ෆේට් කියන කෙනා හදලා කොපර් කියන කෙනා තනි වෙනා තියෙනවා. අතරම මේකේ ආරම්භක අවස්ථාවේදී පුතේ කොපර් කියන කෙනා සල්ෆේට් කියන කෙනත් එක්ක හරි සතුටින් තමයි ජීවත් වෙන්නේ. පරිම ලස්සනට ආදරණීයව ජීවත් වෙන දෙන්නෙක් තමයි කොපර් සල්ෆේට් කියලා කියන්නේ. ලස්සන පාටක් හදාගෙන ලස්සන නිල් පාටක් හදාගෙන හරිම ආතල්ලක ඉන්නවා. හැබැයි මොනවද හේතුවකට එකපාර හෙනහුරෙක් පාත් වෙනවා. ඒ හෙනහුරා තමයි පුතේ සිංක් කියලා කියන්නේ. දැන් මේකේ ප්‍රතිඵලය තමයි සිංක් කියන කෙනා ඇවිල්ලා සල්ෆේට් කියනවා කොපර් ගාව නැති ඒවා ගොඩක් මං ගාව තියෙනවා මම ඔයාට ඒ දේවල් ඔක්කොම දෙන්නම් කියලා කියනවා. කොපර් කල්පනා කරනම සල්ෆේට් කල්පනා කරනවා ඇත්තට එච්චර දේවල් මෙයා ගාව තියනවද? එහෙම හිතිච්ච ගමන් පුතේ සල්ෆේට් කියන කෙනා මේ සම්පූර්ණ බැඳීම කඩලා බිඳලා විනාශ කරලා දානවා. අවසානයේදී සිංක් කියන කෙනා සල්ෆේට් එක එකතු වෙලා සිංක් සල්ෆේට් හදනවා. හැබැයි පුතේ බැඳීම් වල වේදනාව හොඳටම දන්න කොපර් තව කෙනෙක් එක්ක බන්ධනයක් හදාගන්න යන්නේ නැහැ. කොපර් කියන කෙනා Tamanගේ පාඩුවේ පැත්තකට වෙලා තනියම ජීවත් වෙන්න තීරණය කරනවා. එතකොට මට කියන්න බලන්න කොපර් කියන කෙනාව එතනින් එලවලා එයාගේ තැනට තමයි සිංක් කියන කෙනා ආවේ. එකෙක්ව විතරයි යන්න ගියේ. එතකොට මෙයා මේ පැත්තේ තනි වුණා. එකෙක් විතරක් යන්න ගියා නම් අපි ඒකට කියනවා ඒක. මෙයා මෙතනට අරගෙන මේ යන්නේකට කියනවා විස්ථාපන. එහෙනම් පුතේ මේ විදිහට එකෙක්ව යවලා එයාගේ තන තව කෙනෙක් අයිති කරගන්න ප්‍රතික්‍රියාවලට කියනවා අපි විද්‍යාවේදී ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. එතකොට මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. දැන් මම මේ ලියන ප්‍රතික්‍රියාව ඔයා කල්පනා කරලා බලන්න ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවලට අයිති වෙනවාද කියලා. නිකමට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවලට අයිති වෙන්න පුළුවන්ද?